මෙහි නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මේ ඔබ දකින්නේ රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගය. අද අපි යන්නේ විශේෂ ලස්සන තැනක් බලන්න. ඒ තමයි ලෙල්ලෝපිටියේ පිහිටා තිබෙන ස්වභාවික දිය බුබුල. මෙම දිය බුබුල තියෙන්නේ විල්යායක් අයිනේ. බොහොම ලස්සන සුන්දර පරිසරයක්. ඒ වගේම මෙහි ජලය ඉතාමත්ම පිරිසුදුයි. බොහෝ දෙනාට නාන්න හොඳ කදිම තැනක්. ඉතින් මෙම ස්ථානයට බොහෝ දෙනා ගමේ මෙන්ම පිටස්තර අයත් නෑමට එනවා. මේක දිහා බැලුවම ඉතාමත්ම පිරිසිදු, ඒ වගේම ලස්සන, සැමට නෑමට හොඳම තැනක් කියලා කියන්නත් පුළුවන්. මේක දිහා බලනකොට පෞරාණික ගතියකුත් පේනවා. ත්‍රිසේදීමට, නායනෑමට ඕනම දෙයක් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම තමන්ට ඇඳුම් ගලවලා මාරු කර ගැනීමට ඒ වගේම පහසුකම් සපයලා තිබෙනවා. බැහි වෙලාවක වුණත් මෙම ස්ථානයේ තමන්ගේ රෙදි නොතෙමී තියාගන්නත් පහසුකම් තිබෙනවා. ඉතින් මෙම ස්ථානය ගැන කතා කරනකොට මෙවැනි සුන්දර පරිසරයක් තිබෙන තැනකට බොහෝ දෙනා නාන්න එනවා. ඉතින් නාන්න ඇවිල්ලා සමහර තරුණ අය මෙහි පීනනවා. ඒ කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනි. මෙතෙන්ට ඇවිල්ලා නානකොට ඒ වගේම නාල ඉවරලා තමන් මෙම ස්ථානයෙන් බැහැරව යනකොට මෙම ස්ථාන අපවිත්‍ර කරලා තම තමන් රැගෙන එන යම් යම් දේ මෙම ස්ථානයේ දාලා පරිසරය විනාශ කිරීම හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපේ බොහෝ දෙනා මේ වගේ ස්ථාන පාවිච්චි කරන්නේ මත්පැන් පානය සඳහා. ඉතින් මෙම ස්ථානයේ තියෙන සුන්දරත්වය සහ මේ තියෙන ලස්සන ගති සියල්ල නැති වෙනවා මෙතන බොණ්ඩ පටන් ගත්තොත්. සමහර අය එහෙමත් ඇවිල්ලා කරන අය ඕන තරම් ඉන්නවා. නමුත් අපි ඉල්ලන්නේ මෙම ස්ථාන මේවට පාවිච්චි කරන්න එපා කියන කාරණාව. ඒ වගේම ගමක තියෙන තැනක් නිසා දිය නෑමට සුසු ඇඳුමකින් සැරසීමත් ඉතාමත්ම වටිනවා. ඉතින් අපි ඔබට කියන්නේ මෙම ස්ථානයට එන්න, නාන්න, සතුටු වෙන්න, විනෝද වෙන්න, හැබැයි පරිසරයට හානි කරන්න එපා. ඒ වගේම මත්පැන් පානය කරන ස්ථානයක් බවට පත් කරගන්නත් එපා. මේ පිළිබඳව ගමේ අය ඉතාමත්ම හෝදිසියෙන් ඉන්න එක ගැනත් අපි සතුටුයි. ගමේ අයත් පිට අයත් ඔක්කොම එකට එකතු වෙලා මේ පරිසරය තව ටිකක් ලස්සන කරගන්න පුළුවන් නම් මේ සුන්දර පරිසරයේ තව ලස්සනට පාවිච්චි කරන්න හැමෝටම හැකියාවක් තිබෙනවා. හොඳ ප්‍රයෝජනක තැනක් බවට පත් වෙන්නත් පුළුවන්කම තිබෙනවා.